පැරණි ශ්‍රී ලංකාවේ ඝන වනාන්තරයක් තුල ස්වභාව ධර්මීය සමග මනා සමතුලිතතාවයකින් ජීවත් වූ වැඩි දඩයම්කරුවෙකු විය. වනය මැද අතීත ආත්මයන්දිය වාසස්ථානයයි විශ්වාස කළ දැවැන්ත වෘක්ෂයක් විය. තම පැවැත්ම සඳහා වූ දැඩි අවශ්‍යතාවය නිසා මෙම ගස කපා දැමීමට දඩයම්කරු තීරණය කළේය. එසැනින් මුළු වනයම සලිත කරවමින් එම පූජනීය වෘක්ෂයෙන් වනයේ ආරක්ෂක දේවතාවෙක් මතුවිය. වෘක්ෂයේ ඇති පූජනීය ජීවය වටහාගත් දඩයම්කරු විනාශය වෙනුවට ගෞරවය තෝරාගත්තේය. දඩයම්කරු දක්වූ එම ගෞරවය අගය කළ දේවතාවා ඔහුට සාමය සහ සෞභාග්‍යයේ උදෙසා ආශිර්වාද කළේය. එදා සිට දඩයම්කරු වනයේ ආරක්ෂකයා බවට පත් වූ අතර සෝබාදහමෙල් තමන්ට කැමැත්තෙන් ලබා දෙන දේ පමණක් ලබා ගැනීමට හුරු විය. කාලය ගෙවී යද්දී දඩයම්කරුගේ රැකවරණය සහ ඉවසීම හේතුවෙන් වනය වඩාත් සශ්‍රීක විය. වනයේ ඇති වූ එම සාමකාමී බව වටහාගත් සතුන් තමන්ට එහි ආරක්ෂාව ඇති බව දැනි යලිත් වනයට පැමිණියහ. නොපෙනෙන ලෙස සිටි වනයේ දේවතාවා පූජනීය වෘක්ෂයේ සිට දිගින් දිගටම වනයේ දෙස විමසිල්ලෙන් බලා සිටියේය. ලෝභී අදහසින් පිටස්තරයන් වනයට ඇතුළු වූ විට වනය විසින්ම ඔවුන්ව මංමුලා කර පිටමන් කරන ලදී. වනය යනු අයිතිවාසිකමක් නොව ජීවමාන මුතුන් මිත්තෙකු හා සමාන බව දඩයම්කරු තරුණ පරපුරට කියා දුන්නේය.